අද අපි ගෙනාවේ මේ අවුරුද්දේ රිලීස් වුණු Avatar Fire and Ash අලුත්ම චිත්‍රපටය. චිත්‍රපටයේ පටන් ගන්නේ නෙටෙම් සහ ලෝක් සහෝදරියන් දෙන්න පියාඹන සතුන්ගේ පිටේ නැගලා යන දර්ශනයකින්. මේ දෙන්න සතකින් අහසේ සතන් සමග පියාඹනවා. ඊට පස්සේ ඒ දෙන්නා බිමට බැහැලා හයි-ෆයිව් එකක් එහෙම දාලා කතා කර කර ඉන්නවා. නෙටෙම් ලෝක්ගෙන් අහනවා මම මැරුණේ කොහොමද කියලා. එතකොට ලෝක් දුකෙන් ඔයාට වෙඩි වැදුනා කියලා කියනවා. මං හින්දා අපිව අහුණා කියලා නේද ඔයා හිතන්නේ කියලා අහනවා. එතකොට නෙටෙම් කියනවා ඒක ඔයාගේ වැරැද්දක් නෙවෙයි සහෝදරයා කියලා. ඊට පස්සේ ඒ දෙන්න සමගන්නවා. ඊට පස්සේ ලෝක් එයාගේ සහෝදරයාගේ මතකයේ තිබෙන ශුද්ධ වූ වෘක්ෂයෙන් ඉවතට යනවා. මේ අතර ස්පයිඩර් පිහිනන ගමන් ඉන්නේ කිරි සමග. ස්පයිඩර් කිරිගේ කොණ්ඩේ අල්ලන ගමන් කියනවා මටත් මේ වගේ එකක් තිබුණා නම් කියලා. ස්පයිඩර් කියන්නේ කර්නල් ක්වාරිච්ගේ පුතා වුණාට නාවි පවුලත් එක්ක හැදුණු මිනිස් දරුවෙක්. ස්පයිඩර්ට නාවි කෙනෙක් වගේ පැන්ඩෝරා වල හුස්ම ගන්න බෑ. එයා හැමදාම මාස්ක් එකක් දාගෙන ඉන්න ඕන. ඉතින් ස්පයිඩර් මෙතනදී හුස්ම ගන්න බෑ වගේ විහිළුවක් කරනවා. මේ අතර නේත්‍රි සින්දු කියමින් ඉන්නවා. ජේක් මුහුදේ කිමිදෙලා වෙපන්ස් හොයන ගමන් තමයි ඉන්නේ. ජේක්ගේ උදව්වට තව දෙන්නෙකුත් ඉන්නවා. මෙයාලා මේ වෙපන්ස් එයාලා නැවතිලා ඉන්න තැනට අරගෙන යනවා. හැබැයි මෙක්කයිනා ගෝත්‍රයේ ප්‍රධානියාගේ බිරිඳ වන රොනල් නම් මේවට කැමති වෙන්නේ නැහැ. ස්පයිඩර් උන්න දාන විදිය සහ ලෝඩ් කරන විදිය හැමෝටම කියලා දෙනවා. එවිට රොනල් කියනවා මෙටල් වෙපන්ස් තහනම් කියලා. ඒ වගේම විෂ හදවතටම විදින්න ඕන. ඒවා හැමෝම බලාගන්නේ කියලා. හැබැයි ජේක් නම් මේකට කැමති වෙන්නේ නැහැ. එයා කියනවා හෙලිකොප්ටර් වලට තුවක්කු ඕන කියලා. එතකොටම ටොනවාරි කියනවා අපි යක්ෂයන්ගේ නැව් පළවා හැරියා කියලා. ජේක් මෙතනදි කියනවා අපි ඒ වෙලාවේ වාසනාවන්ත වුණා කියලා. එවිට ටොනවාරි ජේක්ව හැම වෙලෙම තොරුක් මක්තෝ කියලා එතනින් යනවා. මේ අතර ක්වාරිච් ජේක්ව හොයන්න මිෂන් එකක් කරන ගමන් ඉන්නේ. එයාලගේ අය මුහුදේ කිමිදෙමින් සේවුම් කටයුතු වල යෙදලා ඉන්නවා. මේ අතර ජේක්ගේ පුතා වන ලෝක් ටොනවාරිගේ දුවත් එක්ක කතා කර කර ඉන්නවා. ජේක් ආයුධයක් හදලා නේත්‍රිට දෙනවා. නේත්‍රි එක ගන්නෙ නැහැ. එයා තමන්ගේ පුතා නැති වුණ එකට දුකින් සහ තරහින් ඉන්නේ. ජේක් කියනවා මම මොකද්ද කරන්න ඕනේ? මට පැනලා යන්නත් බෑ. මට සටන් කරන්නත් බෑ කියලා. නේත්‍රි කියනවා අපි ඉන්නේ අපිට පුරුදු තැන නෙවෙයි. කැලයක් නැහැ. අපි දන්න අය නැහැ කියලා. ජේක් එතකොට කියන්නේ අපිට අපේ පවුලේ ඉන්නවා. ඔයාට මම ඉන්නවා කියලා ඇව සනසනවා. මේ අතර මුහුදේ ඉන්න සතෙන් එක්ක ස්පයිඩර් ලෝක් මුහුදේ පීනනවා. ඕන් ලොකු සතරකින් තමයි ඉන්නේ. එදා රෑ එක්වරම ස්පයිඩර්ගේ මාස්ක් එකේ තියෙන ඔක්සිජන් ඉවර වෙලා හුස්ම ගන්න බැරුව යනවා. ජේක් සහ අලුත් අය ඉක්මනින්ම ඔහුට අලුත් මාස්ක් එකක් දාලා ඔහුව බේර ගන්නවා. මේ සිද්ධියෙන් පස්සේ පවුල ඇතුලේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ජේක් හිතන්නේ ස්පයිඩර්ට මේ විදිහට හැමදාම ඉන්න බැරි නිසා එයා එයාගේ වර්ගයා ඉන්න තැනකට යවන්න ඕනේ කියලා. ජේක් මේ තීරණය ගන්නේ පවුලේ අනිත් අයගෙන් අහන්නේ නැතුව. ඒ නිසා ජේක්ගේ දුව කිරි තමන්ගේ තාත්තා එක්ක ලොකු රණ්ඩුවකට යනවා. කිරි කියන්නේ ස්පයිඩර් කියන්නේ තමන්ගේම සහෝදරෙක්. එයාව පන්නන්න එපා කියලා. ඒ ජේක් කියන්නේ මේ පවුලේ තීරණ ගන්නේ මම කියන දේ අහන්න ඕනේ කියලා. ස්පයිඩර්ට මේක අහලා ලොකු දුකක් හිතෙනවා. අන්තිමේදී ජේක් තීරණය කරනවා ස්පයිඩර්ව වින් ට්‍රේඩර්ස් ඒ කියන්නේ වෙළෙන්දොත් එක්ක ඈත ප්‍රදේශයකට යවන්න. ඉතින් මේ පවුලේ හැමෝම එකතු වෙලා ස්පයිඩර්ව ඇරලවන්න යන ගමන් ඉන්නේ. මේ ගමන අතරතුරේදී එයාලට කවදාවත් හිතපු නැති කරදරයකට මුහුණ දෙන්න වෙනවා. එකපාරට මහා දරුණු සද්දයක් ඇහිලා අමුතුම විදිහේ රණශූරය කණ්ඩායමක් ඇවිත් ජේක්ගේ කණ්ඩායමට පහර දෙන්න පටන් ගන්නවා. මේ තමයි මාන් ක්වාන්. එහෙමත් නැත්නම් අලු මිනිස්සු. එයාලා සාමාන්‍ය නාවිකවරුන්ට වඩා ගොඩක් දරුණුයි. ජේක් ඇතුළු පිරිස මෙයාලත් එක්ක සටන් කරන්න පටන් ගන්නවා. මේ සටනේදී නේත්‍රිට ඊතරයක් වැදෙනවා. නේත්‍රි මේ අලු මිනිසුන්ගේ නායිකාව වන වරන් අතර ලොකු සටනක් සිද්ධ වෙනවා. මෙයින් නේත්‍රි තුවාල වෙලා බිමට ඇදගෙන වැටෙනවා. ස්පයිඩර් කිරිව සහ ලෝක්ව පියාඹන සතෙකුගේ පිටට නැගලා බේර ගන්නවා. ඒත් අලු මිනිස්සු ඒ පියාඹන
පියාඹන සතාට ඊතලයකින් විදලා තුවාල කරනවා. ඊට පස්සේ මේ සතා බිමට ඇදගෙන වැටෙන්නේ ස්පයිඩර් ලොක් කිරිත් එක්කමයි. මේ අතර ස්පයිඩර්ගේ මාස්ක් එකේ ඔක්සිජන් ඉවර වෙනවා. එයාලා ඔක්සිජන් මාස්ක් එක ගන්න නැවට යන්න හදද්දි දකිනවා අලු මිනිස්සු නාවිවරුන්ව මරනවා. එවිටම මේ අලු මිනිස්සු ලොක්ව දැකලා එයාලගෙන් පස්සෙන් පන්නනවා. ලොක් අනිත් අයත් අරගෙන පැනලා යනවා. මේ අතර ජේක් අනිත් අයට කතා කළත් එයාලා උත්තර දෙන්නේ නැහැ. ලොක් අනිත් අයත් එක්ක අලු මිනිස්සුන්ව මග ඇරලා බේරෙනවා. ඒත් ස්පයිඩර්ගේ මාස්ක් එකේ ඔක්සිජන් ඉවර වෙලා තියෙන්නේ. මේ අතර කර්නල් ක්වාරිච් තවත් අයත් එක්ක ඇවිත් ජේක්ව එයාලගේ බහරයට ගන්නවා. ජේක් කියනවා ළමයි ටික හොයා ගන්න ඕන කියලා. කර්නල් ක්වාරිච් ජේක් සමග එයාලව හොයන්න යනවා. මේ අතර ස්පයිඩර්ගේ ඔක්සිජන් ඉවර වෙනවා. එයාට හුස්ම ගන්න බැරුව මරණයට පත් වෙන්න යනවා. මොකද පෘථිවි මිනිස්සෙක්ට පැන්ඩෝරාවල වාතය විෂයි. ස්පයිඩර් හුස්ම ගන්න බැරුව දඟලද්දි කිරි පුදුම දෙයක් කරනවා. කිරි ඒවා දේවතාවයකින් ඉල්ලලා ස්පයිඩර්ට මාස්ක් එකක් නැතුව හුස්ම ගන්න පුළුවන් විදිහේ ආශ්චර්යයක් කරනවා. මේක දැකලා අලු මිනිස්සු විතරක් නෙවෙයි ස්පයිඩර් පවා පුදුම වෙනවා. නාවි කෙනෙක් නොවන කෙනෙක් මේ විදිහට හුස්ම ගන්නවා ඔවුන් කවදාවත් දැකලා නැහැ. එවිටම කර්නල් ක්වාරිච් ජේක් සමග එතනට එනවා. ක්වාරිච් පුදුම වෙනවා එයාගේ පුතා මාස්ක් එකක් නැතුව හුස්ම ගන්නේ කොහොමද කියලා. වරන් ලොක්ගෙන් අහනවා තුවක්කු පෙන්නලා මේවා වැඩ කරන්නේ කොහොමද කියලා. එවිටම කර්නල් ක්වාරිච් ඇවිත් ඔවුන්ට පහර දීලා වරන්ව අල්ල ගන්නවා. එවිට වරන් එයාගේ කොණ්ඩේ ක්වාරිච්ට සම්බන්ධ කරලා ඔහුව අඩපණ කරනවා. ඉන්පසු ඇය ඔහුගෙන් තුවක්කු පාවිච්චි කරන විදිහ අහනවා. ඔහු ඇයට ඒ ගැන කියලා දෙනවා. මේ අතර නේත්‍රි එයාගේ පියාඹන සතාගේ පිට නැගලා මිනිස්සු ඉන්න ප්‍රදේශයට යනවා. අලු මිනිසුන් ජේක් ඇතුළු පිටිසව ගැට ගහලා සිරකාරයෝ විදියට තියාගෙන ඉන්නේ. එවිට කිරි පොළවත් සමග සම්බන්ධ වෙලා ශාකවල තියෙන විෂ කටු වලින් අලු මිනිසුන්ට පහර දෙනවා. ඉන්පසු ඔවුන් එතනින් පැනලා යනවා. ඔවුන් පැන ගියපු බව වරන් දැනගත්තට පස්සේ ඔවුන් පසුපස පන්නනවා. මේ අතර නේත්‍රිට සිහිය එනවා. ජේක් ඇතුළු පිරිස පැනලා ගිහිල්ලා හැංගිලා ඉන්නවා. ස්පයිඩර්ට ක්වාරිච් කතා කළත් ස්පයිඩර් ඔහුට කතා කරන්නේ නැහැ. පහුවෙනිදා නේත්‍රි ඇතුළු පිරිස ජේක්ව හොයාගෙන ඇවිල්ලා ඔවුන් බේර ගන්නවා. ක්වාරිච් ඇතුළු පිරිස පුදුම වෙලා ඉන්නේ ස්පයිඩර්ට මාස්ක් එකක් නැතුව ඉන්න පුළුවන් වෙන එක ගැන. ඔවුන් ඒ ගැන පරීක්ෂණ පවත්වනවා. කිරිගේ හැකියාව ගැන කිරි පුදුම වෙලා ඉන්න නිසා ඇය ජේක්කින් සහ නේත්‍රිගෙන් අහනවා එයාගේ හැකියාව ගැන. එතකොට ජේක් කියනවා කිරිට තාත්තෙක් නැහැ. මේ ස්ප්‍රිට් ට්‍රී එක ළඟදී ඒ වගේ ශක්තියෙන් එයා ඉපදුනේ කියලා. හැමෝම කිරිට පැහැදිලි කරනවා එයාට මේ ලැබිලා තියෙන්නේ ඒ වගේ බලය කියලා. මේ අතර වෙනත් මිනිසුන් කණ්ඩායමක් මුහුදේ ඉන්න සතුන්ව දඩයම් කරනවා. ඒ එම සතුන්ගේ ඇඟ ඇතුලේ තියෙන ද්‍රව්‍යයක් ලබා ගන්න. ජේක් එයාගේ පවුලයත් සමග නැවත ටොනවරි ඉන්න ප්‍රදේශයට යනවා. එතකොට දැනගන්නවා අලුත් ඩීමන් ෂිප් එකක් ඇවිල්ලා මුහුදේ ඉන්න සතුන්ව දඩයම් කරනවා කියලා. රොනල් නේත්‍රිගේ තුවාලෙට බෙහෙත් දාන්නේ කිරිගේ හැකියාව ගැන අහන ගමන්. ඉන්පසු ටොනවාරි සියලු දෙනාම කැඳවලා එයාලට දේශනයක් දෙනවා. ටොනවාරි සහ රොනල් සමග ගැටුමක් ඇති කරගෙන එතනින් යනවා. ඉන්පසු ලොක් තුවක්කුවෙන් වෙඩි තියාගෙන සියදිවි නසා ගන්න හදද්දී කිරි එතනට ඇවිල්ලා එක වළක්වනවා. ඔවුන් ඔහුගේ හිත හදනවා. ඉන්පසු ස්පයිඩර් ඔහුගේ කොණ්ඩේ මුහුදේ සතෙක්ට සම්බන්ධ කරමින් මුහුදයට කිමි දෙන්න යනවා. මේ අතර ක්වාරිච් නාවි මිනිසුන්ට හිරහැර කරමින් ස්පයිඩර් ඉන්න තැන හොයනවා. ඉන්පසු ඔහු අලු මිනිසුන්ව හමු වීමට යනවා. මෙහිදී වරන් ක්වාරිච්ට කියනවා තමන්ගේ ගෝත්‍රය ඉස්සර මහා ගිනිකඳු පිපිරීමකට අහුවෙලා විනාශ වෙද්දී තමන්ගේ අය පිලිස්සලා මිය යනකොට ඒවා කිසිම උදව්වක් කළේ නැහැ කියලා. අන්න ඒ නිසා වරන් ඒ විදිහට වෛර කරලා ගින්න තමන්ගේ ශක්තිය විදිහට තෝරාරගෙන තියෙන්නේ. ඉන්පසු කර්නල් ක්වාරිච් වරන්ට ලොකු පොරොන්දුවක් දෙනවා. ක්වාරිච් කියනවා මම ඔයාට මිනිසුන්ගේ තියෙන හැම අලුත් තාක්ෂණයක්ම තුවක්කු සහ පියාඹන යානා පවා දෙන්නම්. අපි දෙන්න එකතු වෙලා ජේක් සුලිව විනාශ කරමු කියලා. මේකට වරන් කැමති වෙනවා. ඔවුන් මෙට්කයිනා ගෝත්‍රයේ කෙනෙක්ව අල්ලගෙන ඇගේ කොණ්ඩේ සම්බන්ධ කරලා ජේක් ඉන්න තැන අහගන්නවා. මේ අතර කිරි සහ ස්පයිඩර් කැලේට වෙලා කතා කරමින් ඉන්නකොට අලු මිනිස්සු එයාලව අල්ලගන්න එනවා. කිරි එතනින් පැන ගියත්
ස්පයිඩර්ව එයාලා අල්ල ගන්නවා. ස්පයිඩර් ගෙනුත් ජේක් ඉන්න තැන එයාලා දැනගන්නවා. ජේක්ව හොයාගෙන එනවා. ඔවුන් ජේක්ව ඉල්ලුවත් රණවාරි ඔහුව දෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ නිවෙස් කොරිච් විනාශ කරනවා. එවිට ජේක් එතනට ඇවිල්ලා යටත් වෙනවා. ඔහු කොරිච්ට කියනවා මම බාර වෙන්නම්. හැබැයි එතකොට ඔයා අනිත් හැමෝවම නිදහස් කරන්න ඕනේ කියලා. ඒත් කොරිච් මේකට කැමති වෙන්නේ නැහැ. ඒ නිසා ජේක් නැවත සටනට ලෑස්ති වෙනවා. ඉන්පසු කොරිච් ජේක්ගේ යෝජනාවට එකඟ වෙලා අනිත් අයට නිදහස දීලා ජේක්ව විතරක් අරගෙන යනවා. ඔවුන් සියලු දෙනාම මිනිසුන් ඉන්න ප්‍රදේශයට අරගෙන යනවා. කොරිච් අලු මිනිසුන්ව මිනිස්සු ඉන්න ප්‍රදේශයට අරගෙන ආවට ජෙනරල් නම් වැඩි කැමැත්තක් නැහැ. කොරිච් එතකොට කියනවා මේ ඉන්නේ අපේ සතුරු නෙවෙයි අපේ මිතුරෝ කියලා. මේ අතර තරහ වෙලා ගියපු ලොආක්ව හොයාගෙන අනිත් කට්ටිය යනවා. එහිදී මුහුදේ ඉන්න අමුතු සත්තු ඔහුට පහර දෙනවා. එවිට ලොආක්ගේ යහළුවෝ ඇවිල්ලා ඔහුව බේර ගන්නවා. මේ අතර විද්‍යාඥයෝ ස්පයිඩර් ගැන පරීක්ෂණ පවත්වනවා. ඉන්පසු කොරිච් ස්පයිඩර්ව බලන්න එනවා. ඔහු ස්පයිඩර්ට කියනවා මම ඔයාගේ තාත්තා කියලා. එවිට ස්පයිඩර් කියනවා මගේ තාත්තා මැරිලා ඉවරයි. ඔයා එයාගේ මතකයකින් හැදුණු කෙනෙක් විතරයි කියලා. ඒත් ටික වෙලාවකින් ස්පයිඩර් ඔහුත් එක්ක කතා කරනවා. ඔහු කොරිච් දෙන මාලයක් තියෙන පෙන්ඩන් එක ගන්නවා. ඉන්පසු කොරිච් එතනින් ගියාට පස්සේ පෙන්ඩන් එකෙන් ඇණයක් ගලවලා පැනලා යනවා. මේ අතර නේත්‍රි හොරෙන් ගිහිල්ලා අලු මිනිසුන්ට පහර දෙනවා. ඉන්පසු ඇය අලු මිනිසුන් වගේ බෙස්සලාගෙන ජේක්ව හිර කරගෙන ඉන්න මිනිසුන් සිටින නගරයට එනවා. එවිටම ස්පයිඩර් සාමාන්‍ය මිනිස්සෙක් වගේ මාස්ක් එකක් දාගෙන එනවා. නේත්‍රි හොරෙන් වරන් ඉන්න තැනට ඇවිල්ලා ඇයව බය කරලා ජේක් ඉන්න තැන අහගන්න හදද්දී කොරිච් එතනට එනවා. එවිට නේත්‍රි එතනින් පැනලා යනවා. ඉන්පසු එයා ඒ ප්‍රදේශයටම ගිනි තියනවා. එකපාරටම ජේක්ගේ යාළුවෙක් ඇවිල්ලා ඩෝසරයකින් ජේක් ඉන්න වීදුරු පෙට්ටිය කඩලා ජේක්ව එතනින් එළියට ගන්නවා. ජේක්ට සහ ස්පයිඩර්ට පහර දෙන්න යානයකින් උත්සාහ කළා නේත්‍රි ඇවිල්ලා ඔවුන්ව බේර ගන්නවා. ඔවුන් එතනින් පැන යනවා. ඔවුන් පැන ගියාට පස්සේ ජේක් ස්පයිඩර්ව විශ්වාස කරන්නේ නැහැ. ඔහු ස්පයිඩර් මරන්න උත්සාහ කළත් පසුව මරන්නේ නැහැ. නේත්‍රිත් එතනට ඇවිල්ලා ඔවුන්ව බදා ගන්නවා. මේ සිද්ධියෙන් පස්සේ වරන් සහ කර්නල් කොරිච් එකතු වෙලා දරුණු සැලසුමක් හදනවා. එයාලා තීරණය කරනවා නාවිකවරුන්ගේ ආත්මීය වෘක්ෂය විනාශ කරලා එයාලගේ හිතේ තියෙන ධෛර්යය සම්පූර්ණයෙන්ම නැති කරන්න. එයාලා එකට ලෑස්ති කරන්නේ සාමාන්‍ය ප්‍රහාරයක් නන් නෙවෙයි. අලු මිනිස්සුන්ගේ තියෙන ගිනි බලයයි මිනිස්සුන්ගේ තුවක්කුයි එකතු කරපු මහා ගිනි ආක්‍රමණයක් තමයි මෙයාලා ලෑස්ති කරන්නේ. මේ වෙලාවේදී ජේක් සුලී නම් හරිම බුද්ධිමත් විදියට වැඩ කරනවා. එයා දන්නවා මේ සටන දිනන්න නම් හැම ගෝත්‍රයක්ම එකතු වෙන්න ඕනේ කියලා. ජේක් ආයේ ටොරුක් මක්තෝ විදියට පෙනී ඉඳලා බයෙන් හිටපු නාවි රණශූරයන්ව උනන්දු කරනවා. අපි පලා ගියොත් අපිට කවදාවත් නිදහසේ ඉන්න ලැබෙන්නේ නැහැ. මේ අපේ ගෙදර. මේක බේරගන්න අපි සටන් කරන්න ඕනේ කියලා ජේක් කියනවා. මේ අතරදී සටන පටන් ගන්නවා. අලු මිනිස්සුත් එයාලගේ දරුණු ආයුධ අරගෙන නාවිකවරුන්ගේ ගම්මානවලට කඩාගෙන පනිනවා. ඒ වගේම අහස් මිනිස්සුත් එයාලගේ යානාවලින් එන්නේ සටන් කරන්න. එවිට මුහුදේ ඉන්න විශාල සත්තු මිනිසුන්ගේ නැව්වාදිය විනාශ කරමින් සටන් කරනවා. නමුත් ටික වෙලාවකින් කිරිට පේනවා එයාලා පරාද වෙනවා කියලා. කිරි දේවතාවයට කතා කරන්න මුහුදට පනිනවා. එයා එයාගේ හැකියාවෙන් දේවතාවයට කතා කරනවා. එයාගේ උදව්වට ස්පයිඩර් වගේම එයාගේ නංගිත් එනවා. එක්වරම එතෙන්ට වෙඩිල්ලක් වදිනවා. ස්පයිඩර් සහ කිරි එතනින් ඉවතට විසික් වෙනවා. මේ අතර රොනල්ට වෙඩි වැදෙනවා. ඒ වගේම මුහුදේ ඉන්න අනෙක් සතුන්ටත් වෙඩි වැදෙනවා. ජේක්ට සටන් කරනකොට බිමට ඇදගෙන වැටෙනවා. මේ අතර රොනල් එයාගේ දරුවව බිහි කරනවත් එක්කම මිය යනවා. ජේක් ඇතුළු නාවි ජනතාව මේ සටනෙන් පරාද වෙනවා. නේත්‍රිගේ පොඩි දුවව කොරිච් අල්ල ගන්නවා. ඉන්පසු ජේක්ට එළියට එන්න කියලා කොරිච් කියනවා. එයාලා මුහුදේ ඉන්න සත්තු එක්තැනකට පන්නනවා. ඒ සතුන්ව මරා දාන්න.
එකවරම දේවතාවියගේ ගස ළඟ ආලෝකයක් ඇති වෙලා මුහුදේ ඉන්න අමුතු සත්තු ඇවිල්ලා මේ බෝට්ටු සහ යානා විනාශ කරනවා. ඒ වගේම අහසිනුත් පියාඹන සත්තු ඇවිල්ලා ඔවුන්ට පහර දෙනවා. ඉන්පසු ජේක් සහ ලොක් නේත්‍රව බේර ගන්න යනවා. ඔවුන්ගේ උදව්වට ස්පයිඩර් සහ කිරිත් එනවා. ස්පයිඩර් කෝරිච් ඉදිරිපිටට යන්නේ ගනුදෙනුවක් කරන්න ආවේ කියලා. කෝරිච් කියනවා මාත් එක්ක එන්න පුතා කියලා. එවිට ස්පයිඩර් කෝරිච් එක්ක යනවා. එවිටම ලොක් නේත්‍රි වටේ ඉන්න අලු මිනිසුන්ට වෙඩි තියනවා. නේත්‍ර එතනින් පැරලා ගියාට එයාගේ කොණ්ඩේ නේත්‍රගේ කොණ්ඩේට සම්බන්ධ කරලා එයා පාලනය කරන්න හදද්දී කිරි ඇවිල්ලා එයාගේ කොණ්ඩේ සම්බන්ධ කරනවා වරාන්ගේ කොණ්ඩේට. එවිට කිරි එයාගේ බලෙන් වරාන්ව පන්නලා දානවා. මේ අතර කෝරිච් ස්පයිඩර්වත් අරගෙන පියාඹන සතෙක්ගේ පිටේ නැගලා පලා යනවා. ජේක්ද එයාගේ පස්සෙන් ගිහිල්ලා එයාව බිමට ඇදලා දානවා. මේකෙන් ජේක්ද බිමට වැටෙනවා. ස්පයිඩර් එතනට ඇවිල්ලා දුන්න අරගෙන කෝරිච්ට විදිනවා. ඊට පස්සේ කෝරිච් සහ ජේක් අතර දරුණු සටනක් ඇති වෙනවා. එයාලගේ සටනින් ස්පයිඩර් වැටෙන්න යද්දී කෝරිච් ඔහුව අල්ලා ගන්නවා. ඊට පස්සේ ජේක් ඔවුන් දෙන්නම උඩට ගන්නවා. එවිට නේත්‍රි තව අයත් එක්ක එතනට එනවා. එවිටම කෝරිච් එතනින් බිමට පැනලා මිය යනවා. චිත්‍රපටයේ අවසානයේදී සියලු දෙනාම දේවතාවියගේ ගස සමග සම්බන්ධ වෙලා එයාලගේ මියගිය හැමෝවම මුණ ගැහෙන්න යන දර්ශනයත් සමග අවතාර් ෆයර් ඇන්ඩ් ඇෂ් චිත්‍රපටය අවසන් වෙනවා.